ඔයාට දැන් කැන්සර් එකක් ඩයග්නෝස් වෙලා තියෙනවා මානසිකව ගොඩක් වැටිලා තියෙන්නේ. ඒ මානසිකව වැටිලා තියෙන patient කෙනෙකුටත් අපි කොහොමද හරියට ට්‍රීට්මන්ට් දෙන්නේ? මේකේ තාම වැදගත් ටොපික් එකක්. මට හැම වෙලාවෙම අපේ ස්ලෝන් මැකලම් කැන්සර් සර්විස් එකේ දැන් මම වැඩ කරන ස්පෙෂලිස්ට්ලා මේක actually part of our what we call curriculum. ඒක very common problem එකක්. තමන්ගේ ජීවිතේ අපිම හැමදාම උදේ වැඩට යනවා, ළමයි බලා ගන්නවා, ඒ normal වැඩ කරන කට්ටියකට එක පාටම මොකක් හරි ස්කෑන් එකක හරි බයොප්සි එකක හරි කියනවා දැන් ඔයාට කැන්සර් එකක් තියෙනවා. and worst case scenario කියනවා ස්කෑන් එකේ මේ කැන්සර් එක උඩුදුවලා ඔයාට තියෙන stage 4 කැන්සර් එකක් කියලා. ඒතර කියනවා සමහර ඔන්කොලොජිස්ට්ලා මේක ක්‍රිටිසිසම් එකක් නෙමෙයි, සමහර ඔන්කොලොජිස්ට්ලා අර රියලිස්ටික් පික්චර් එකක් දීලා හොඳ ස්ටෝරීස් ටික කියන්නෙත් නැහැ. එතකොට patient ගොඩක් වෙලාවට මොටිවේට් වෙන්නේ. හැම වෙලාවෙම ස්ලෝන් මැකලම් එකේ බලන්නේ ඒ වගේ patientsලා කොහොමද මේ ජර්නි එකට continuous support එකක් දෙන්නේ. extremely important. මොකද කිසිම treatment එකක් දෙන්න බෑ ඒ patient ගේ මානසික තත්ත්වේ වැටලා තියෙනකොට. හැම වෙලාවෙම මම පුළුවන් තරම් බලනවා මමයි මගේ surgeonsලා radiation oncologistsලා අපි ඒව train වෙලා තියෙන්නේ ඒ මානසික තත්ත්වය assess කරලා ඉවර වෙලා mental health professionals අත් ගොඩක් ඉන්නවා. ඒගොල්ලොත් use කරලා ඉවරලා how do we get the best possible outcome for patients. මේක මම අනිත් කට්ටියක් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට අපි කියමු young කාන්තාවන් අපි කියමු අවුරුදු 35යි 36යි ළමයි ගොඩක් පොඩි ඒගොල්ලෝ actually breast cancer එකක් වගේ ආවම සෑහෙන මානසික වැටෙනවා. ඊට අමතරව අපි ගොඩක් වෙලාවට hormonal treatment දුන්නාමත් මොකද සමහර breast cancers වල අපි hormonal treatment දෙනවා ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය තවත් අඩු වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් බලනවා ඒකට ගොඩාක් strategies තියෙනවා ඒක කොහොමද හරියට මේ treat කරන්න කියලා. ඒක අපි බලනවා treatment කොහොමද effectively patient ගේ holistic විදියට කොහොමද treat කරන්නේ. ඒ holistic picture එකේ mental health කියන එක actually is a very important part. ඊට අමතරව අපි diet, exercise ඒ හැම එකක්ම utilize කරලා ඉවරලා best possible treatment option එක දෙන්න තමයි අපි train වෙලා තියෙන්නේ. ඒකින්ද මම හිතනවා මේක තවත් තියෙනවා improve කරන්න පුළුවන්. but we acknowledge it මේක actual ප්‍රශ්නයක්. අපි හැම වෙලාවෙම බලනවා Sloan Macallum Cancer Services Australian patients අපි බලනකොට කොහොමද mental health assessment එකක් අපි කරනවා as part of it. අපිට මොනවා හරි තියෙනවා නම් signs of depression anxiety ඒක අපි dismiss නොකර අපි පුළුවන් තරම් ඒක address කරන්න බලනවා because treatment කරන්න බෑ. කොච්චර ලෝකේ හොඳ treatable cancer එකක් තිබ්බත් ඒ patient motivate නැත්නම් patient ගේ මානසික තත්ත්වය වැටලා තියෙනවා නම් actually අපිට help කරන්න බෑ. මේක හින්දා පුළුවන් තරම් ඒක address කරලා ඒක හොඳ කරන්න බලලා ඒක control කරන්න බලලා කොහොමද treatment කරන්නේ and then science is behind you. ඉස්සර නම් මම අර කිව්වේ melanoma එකක් හරි skin cancer එකක් හැදුනහම මාස 3ක් ඇතුළත ඔයාගේ නිකන් ජීවිතේ life expectancy මාස 3යි. දැන් ඔක්කොම treatment හින්දා සෑහෙන කල් මිනිස්සු ජීවත් වෙන හින්දා ගොඩාක් වෙලාවට ඒගොල්ලන්ගේ normal ජීවිතේ කරන්න පුළුවන්. ඉතින් අපි statistics data ටිකක් පෙන්නලා පුළුවන් තරම් බලනවා මේ patient ව reassure කරන්න මේක not the end of the world.